welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයගොල්ලන්ට හදන්න යන්නේ ශ්‍රී ලංකන් ස්ටයිල් එකට shrimp curry එකක්. මේක හරිම ලේසියෙන් හදන්න පුළුවන් shrimp curry එකක්. මම හිතනවා ඔයගොල්ලෝ මේකට කැමති වෙයි කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. අපිට මේකට මුලින්ම අවශ්‍ය වෙනවා සෝදලා පිරිසිදු කරගත්තු shrimp. මම මේ වෙලාවේ අරන් තියෙන්නේ පොතු ඉවත් කරගත්තු shrimp. ඊළඟට කපාගත් ලුණු, අමු මිරිස්, රම්පේ කරපිංචා, කුරුඳු පොතු ඒ වගේ. ඊළඟට තලාගත් සුදු ලුණු ඒකට මම එකතු කරලා තියෙනවා එනසල් සහ කරාපු නැටි. ඊළඟට තුන පහ වර්ග විදියට මම පාවිච්චි කරනවා මේ වෙලාවේ. කහ, තුන පහ, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු සහ මස් කරි. මේව මම සාමාන්‍ය ප්‍රමාණයෙන් තමයි එකතු කරගන්නේ. ඊළඟට මීට අමතරව අපිට අවශ්‍ය වෙනවා පොල් කිරි. සහ මම මේ වෙලාවේ අද යොදාගන්නේ ඔලිව් ඔයිල්. ඔයාලට මේ වෙලාවේ පොල් කිරි, හරි බටර් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපේ ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ මුරුංගා කොළ. මුරුංගා කොළ හරිම ගුණදායක දෙයක්. ඒ වගේම ශරීරයේ උෂ්ණය අඩු කරනවා සහ මේ shrimp වල උෂ්ණ ගතිය අඩු කරනවා. ඉතින් ඒක හින්දා මුරුංගා කොළ මිටක් වගේ එකතු කරගන්න. අපිට මේකට අවශ්‍ය වෙනවා සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයක්. ඒ වගේම ගින්දර මධ්‍යම මට්ටමින් තියාගෙන මේකට එකතු කරගන්න ඔලිව් ඔයිල්. මේ වෙලාවේ එහෙම නැත්තම් බටර් නැත්තම් පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඔලිව් ඔයිල් ටික රත් වීගෙන එනකොට මේකට අපි එකතු කරගන්නවා මුලින් කපාගත්තු ලුණු, කරපිංචා, අමු මිරිස් ඒ දේවල් ටික එකතු කරගන්න. මේ ටික සාමාන්‍ය ප්‍රමාණයට රත් වෙන දේ. මේ එකතු කරගත්තු දේවල් ටික හොඳින් රත් වීගෙන එනකොට අපි මේකට එකතු කරගන්නවා අර මුලින් තලාගත්තු සුදු ලුණු ටික. මේ සුදු ලුණු, එනසල් සහ කරාබු නැටි දේවල් තියෙනවා. මේ දේවල් ටික මේ අමුද්‍රව්‍ය සේරම ටික එකට හොඳට මික්ස් කරගන්න. ඒ වගේම පොඩි වේලාවක් මේ ටික තැම්බෙන්න දෙන්න. මේ ටික හොඳට තැම්බුණාට පස්සේ එකට එකතු කරගන්න අර අපි මුලින් කිව්ව තුන පහ වර්ග ටික. තුන පහ වර්ග ටික එකතු කරලා වැඩි වේලාවක් බැදෙන්න දෙන්න එපා. ඉක්මනටම හොඳින් සෝදලා පිරිසිදු කරගත්තු shrimp ටික එකතු කරගන්න. ටික එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න ඕනේ. ටික හෙමින් කලවම් කරගන්න. ඊළඟට මේකට මම තව ලුණු කුඩු පොඩ්ඩකුත් එකතු කරගන්නවා. දැන් මේ වෙලාවේ මම එකතු කරන්නේ ඇල් වතුර. ඔයගොල්ලන්ට පුළුවන් මේ වෙලාවේ දිය කිරි එකතු කරගන්න. මම පොල් කිරි ටින් පාවිච්චි කරන හින්දා මම ඇල් වතුර ටිකක් දාලා තමයි මේක ලිපේ තියන්නේ. ඔයගොල්ලෝ පොල් මිරිකලා ගන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් මුලින්ම දිය කිරි එකතු කරන්න මේ වෙලාවේදී. දිය කිරි එකතු කරලා හොඳින් වහලා තැම්බෙන්න තියන්න. පොල් කිරි ටින් පාවිච්චි කරන කෙනෙක් නම් වතුර ටිකක් දාලා හොඳින් වහලා මේක තැම්බෙන්න තියන්න. දැන් මේ ටික වෙලාවකට පස්සේ තමයි ඔයගොල්ලන්ට පේන්නේ. දැන් තැම්බිලා තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයට. හොඳට මේ වෙලාවේ කලවම් කරලා මේ වෙලාවේ ඔයගොල්ලෝ ලුණු අවශ්‍ය නම් තව ලුණු නැත්නම් ගම් මිරිස් කුඩු අවශ්‍ය රස අනුව ඒව එකතු කරගන්න. මේ වෙලාවෙම ඔයගොල්ලන්ට තියෙනවා නම් සෝයා සෝස් පොඩ්ඩක් එකතු කරගන්න. සෝයා සෝස් එකතු කරාම හරිම රසක් එනවා. එහෙම නැත්නම් තක්කාලි සෝස් පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන් නම්. මම මේ වෙලාවේ එකතු කරලා තියෙන සෝයා සෝස් පොඩ්ඩක් එකතු කරලා මේක හොඳට තැම්බෙන්න තියෙනවා. දැන් මම මේ වෙලාවේ අර පොල් කිරි ටින් තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේකට හොඳ උක්කු මිටි කිරි ටිකක් එකතු කරන්න පුළුවන්. දැන් මේක හොඳින් උයා ගන්න. මේ වෙලාවේ තමයි මම එකතු කරගන්නේ අර සෝදලා පිරිසුදු කරගත්ත මුරුංගා කොළ. ටික
ටික එකතු කරගන්නවා. මුරුංග කොළ දැම්මට පස්සේ ගොඩක් වෙලා උයා ගන්න එපා. ඉක්මනින්ම ලිපෙන් ඉවත් කරගන්න. දැන් අපි අපේ ශ්‍රිම්ප් කරි එක හදලා ඉවරයි. මුරුංග කොළ වැඩි තැම්බෙන්න දෙන්න එපා. කොළ පාටට ලස්සන පාටට ඒක හදාගන්න. ඉතින් අපි පිළිගන්නන්නයි යන්නේ. මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. Thank you for watching. See you next time.